Hey. Hey. Psst. Baby. අවාරයේ හමු වූ ආදරණීය ආත්මය වෙත අයිතියක් කියාගත නොහැකි වූ නමුත් නුඹ වෙනුවෙන් උපන්නේ හැඟීම ප්‍රේමය යයි කියා නවතී. අයිතිකාරයා යලි ඇවිත් ආයේම නුඹ බදාගත්තද? ඉතින් මට අහන්නත් බැරි වුණා රත්තරන හිත හදාගත්තද? මේ තමයි අන්තිම ප්‍රාර්ථනාව. කවදාවත් මට වෙන කෙනෙක් එක්ක නම් හම්බ වෙන්න එපා. හිතේ නැත්ද ඔබගේ මෙමා ගැන කතාවක්. ජීවිතයේ අඳුරුම වෙලාවට මිනිස්සෙකුට ඕන කරන්නේ විසඳුම්වත් උපදෙස්වත් නෙවෙයි. ඇත්ත හියුමන් කනෙක්ෂන් එකක් විතරයි. දරුණු කුණාටුවක් වෙන වෙලාවට පීඩන්න කියලා දෙන මිනිස්සෙක් අපිට ඇත්තටම වැඩක් නැහැ. අපිට ඕන කරන්නේ කුණාටුව ඉවර වෙනකන් හයියට අල්ලගෙන ඉන්න පුළුවන් අතක් විතරයි. ජීවිතේ අපිට වැඩිපුරම වටින්නේ අන්න ඒ වගේ කුණාටුවක් වෙලාවට හයියට අල්ලගෙන ඉන්න පුළුවන් මිනිස්සුව. කොහේ ගියත් පරිස්සමින් කියලා කියනකොට අපෝ ගෙදර එනකන් සැරින්සරේ හොයලා බලනකොට ඔය ඇස් දෙකෙන් ආදරේ පෙනුණා. කනකොට බොනකොට නිදාගන්නකොට මගේ වෙනික ඔයත් කෑවද කියලා අහනකොට ඒ වචන වලටම බඩගින්නක් නෙමුණා. ඒත් එදා හැම හිටපු එයා අද මෙහෙම ඉන්නකොට සත්තයි පපුවේ වම් පැත්ත ටිකක් තදට රිදුනා. ඉතින් අන්තිමේ යාට මට කියන්න ඉතුරුනේ මේ ටික විතරයි. ලබන ආත්මේ කාටත් කලින් වගේ වෙන්න. කවදා හරි දවසකදී මේ මගුල් කියවලා ඔයාටත් හිතුනොදින් මම පිස්සෙකයි කියලා. අද වගේ මෙදාට තියමි කවියක ලියා පිස්සෙකුගේ ආදරේ තාම දන්නේ නැහැ ඔය.